ඉස්සල වීඩියෝ එකේ අපි කතා කරා මොකද්ද සන්නායකයක් කියන්නේ. සන්නායකයක ස්වභාවය. ඊට සන්නායකයේ අර තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන හින්දා තමයි ඒක සන්නායකයක් වෙන්නේ. ඒ විදිහට සන්නායකයකට විභවාන්තරයක් දුන්නාම ඒකේ ඇත්තට මොකක්ද ඇතුලේ වෙන්නේ තියෙන ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ධාරාවට විරුද්ධ පැත්තට අපි දන්නවා විද්‍යුත් ධාරාවක් ඇති වෙනවා. අන්න ඒක ගැන අපි කතා කරා. දැන් අපි කතා කරමු මොකද්ද මේ විද්‍යුත් ධාරාව කියන්නේ කියලා. විද්‍යුත් ධාරාවක් කියන්නේ සන්නායකයක යම් හරස් කඩක් තුලින් ඒකක කාලයකදී ගලා යන ආරෝපණ ප්‍රමාණය. හෙවත් ආරෝපණ ගලා යාමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා ගත්තනේ මේක. අන්න මේ වගේ සුග්ගම විහාරේ. ඉතින් හරස් කඩක් හරස් කඩ කියන්නේ චූටි කෑල්ලක් ඔය තඹ කම්බිය කියන්නේ මේ අපි ඇදලා තියෙන්නේ. මෙතන අපි ඉතින් ඇදලා තියන්නේ මේ මහ ලොකු දෙයක් නෙමෙයි මේකම තමයි. බැටරි තියෙනවා මේ තඹ කම්බිය. හරිද? මේ තියෙන මෙන්න මේ තඹ කම්බිය තමයි අපි මෙතනත් ඇදලා තියෙන්නේ. හරිද? මේ අපි ඇදලා තියෙන්නේ මෙතන මේ වං ඇදපු තඹ කම්බියේ මෙන්න මේ කෑල්ල විතර පොඩක් ලොකුවට ඇදලා අපි නිකන් එතන මොකද්ද වෙන්නේ කියලා තම කම්බිය ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා අධ්‍යයනය කරන්න තමයි අපි මෙන්න මේ කෑල්ල මෙන්න මෙහෙම අරන් තියෙන්නේ. හරිද? මේ නැත්තම් මේ නිකන් තියෙන්නේ මේ වගේ එකක් නිකන් තියෙන්නේ. හරි. මේක ගත්තාම දැන් මේකේ තියෙනවා ඉලෙක්ට්‍රෝන. තියෙනවා. හරිද? අපි දන්නවා දැන් මේක බැටරියක් හයි කරලා තියෙන හින්දා මෙතන මෙතන ධනයි. මොකද මේක දන්නේ? දිග පැත්ත ධන, කොට පැත්ත ඍණ. ඍණ. ඒ විදිහට ගත්තාම දැන් මෙතන ධනාරෝපණයක් එනකොට ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තට එනවා. ඊට මේ පැත්තට එනවා මොකද මේ පැත්ත ධන හින්දා. ඊට පස්සේ දැන් මේ පැත්තට ඉලෙක්ට්‍රෝන සෙට් එක එනකොට අපි දන්නවා මෙන්න මේ පැත්තට තමයි ධාරාව එන්නේ කියලා. ධාරාව හැම වෙලෙම එන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාවට විරුද්ධ පැත්තට. දැන් අපි ගමු මෙන්න මේක විතරක් වෙනවා. තඹ කම්බිය මාළු දෙයක් නෙමෙයි. දැන් අපි දන්නවා මේ තියෙන තඹ කම්බිය හරි ඒක මේ වෙයිලා සෙට් කරලා දින්නේ. වෙයිලා කෝෂයට සෙට් කරලා දින්නේ නැත්තම් මේක මොනවත් වෙන්නේ නැහැ නේ. කෝෂයට සෙට් කරලා නැත්තම් කෝෂයට සෙට් කරලා ඉන්න මෙහෙම අපි ගත්ත විදිහට ඉලෙක්ට්‍රෝන යනවා. එතනම ඉලෙක්ට්‍රෝන යනවා. මේ හරි විතරයි කරගේ වුණාට මේක තඹ කම්බියුනේ මේ තියෙන්නේ. තියෙන්නේ තඹ කම්බියම තමයි. ඒකම හැමෙන්දේ. දැනට අපි සලකමු දැනට අපි මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ටික මොකද හරිද? මෙත් ඉලෙක්ට්‍රෝන තියෙනවා හරිද? නැගුවට. දැන් අපි ගමු මෙන්න මෙතන T සමාන බිඳුවේ මේ මෙහි ඉලෙක්ට්‍රෝන නැහැ තිබ්බේ නැහැ කියලා හිතන්නකො. ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒත් අපි නැහැ කියලා ගමු. T සමාන බිඳුව කියන්නේ නිකන් එක වෙලාවක් බලන මෙන්න මේ හරස් කඩ සලකලා. හරිද? කියන්නේ සන්නායකේ මෙන්න මේ හරස් කඩ. කොහොම මේ පාට කරන්නේ? අන්නේ හරස් කඩ සලකනවා එක වෙලාවකදී. ඊට පස්සේ අපි බලනවා තව චුට්ටක් වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ විනාඩියක් විනාඩි දෙකක් මොකක් හරි T වෙලාවක්. හරිද? ඒ T සමානයි T කියන එකට වැඩිව හිතන්න එපා. T සමානයි බිඳුව කියන්නේ අපි මුලින්ම බලන වෙලාව. T සමානයි T කියන්නේ T කාලයකට පස්සේ. දැන් අපි T කාලයකට පස්සේ බලද්දි මෙන්න මේ මෙහෙ මේ හරි තිබ්බනේ ඉලෙක්ට්‍රෝන ටික. අපි දන්නා ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගමන් කරනවා කියලා. එතකොට මෙන්න මේ සෙට් එකේ තිබ්බ ඉලෙක්ට්‍රෝන ටික මෙන්න මෙතෙන්ට ඇවිල්ලා. ඒ ගමන් කරන ඉලෙක්ට්‍රෝන ඒ එන්නේ මෙන්න මේ හරස් කඩ හරහා. හරිද? දැන් අපිට මේ අපි කියපු එකේ තියෙනවා ලස්සන සන්නායකයක කියන්නේ මෙන්න මේකේ. සන්නායකයක යම් හරස් කඩක් තුලින් යම් හරස් කඩ අපි සැලකුවේ මෙන්න මේ හරස් කඩ. ඒකක කාලයකදී ගලා යන ආරෝපණ ප්‍රමාණය හෙවත් ආරෝපණ ගලා යාමේ ශීඝ්‍රතාවය විද්‍යුත් ධාරාව ලෙස අර්ථ දැක්කේ. හරිද? දැන් අපිට තේරෙනවා මෙන්න මෙතන මෙන්න මේ හරස් කඩින් කාලයකදී ඒ කියන්නේ මෙතන T කාලයකදී යන ආරෝපණ ප්‍රමාණය
අපිට මෙහෙම සලකුවා. හරිද? දැන් අපිට ගත්ත හැකි අර තව මෙතන පොයින්ට් එකක් ඔයාලට හිතන්න පුළුවන්. දැන් ඔයාලා හිතන්නකො මෙන්න මෙතෙන්ට ආවා කියලා සෙට් එක. දැන් මෙතෙන්ට සෙට් එකේ මේ එන්නේ ආරෝපණනේ. ඉලෙක්ට්‍රෝන කියන්නේ ආරෝපණයන්නේ. ඍණාරෝපණ තමයි ඉලෙක්ට්‍රෝන කියන්නේ. දැන් මෙතන මේ දැන් ආවනේ මෙහෙම ඉලෙක්ට්‍රෝන ටික හරිද? මෙතන සෙට් වෙලා දැන් මෙතන තියෙනවා සෙට් ඉලෙක්ට්‍රෝන ටික. ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපණනේ. ඒ කියන්නේ මෙතන ආරෝපණ තමයි තියෙන්නේ. දැන් අපි ගත්තොත් මෙන්න මේ කහ පාටින් තියෙන සෙට් එකේ තියෙන ආරෝපණ ප්‍රමාණය ආරෝපණ Q කියලා Q ආරෝපණයක් තියෙනවා කියලා. ඒ Q ආරෝපණය කියන එක එන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ඉලෙක්ට්‍රෝන ගණනින් වැඩි කළා. ඒ කියන්නේ මෙන්න මේ හරස් කඩෙන් මේ පැත්තට ආපු ඉලෙක්ට්‍රෝන ටිකේ තමයි යන්නේ ආරෝපණයක් ඇති වෙන්නේ. හරිද? දැන් මේ Q කියලා අපි ගත්තේ මොකද්ද? මුළු ආරෝපණය. නැත්නම් ආරෝපණය කියලා යනවා. එතකොට මේ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය. මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ගණන. ඒ හරස් කඩාර ආපු ඉලෙක්ට්‍රෝන ගණන. දැන් ඔයාලා මොනවද හිතන්න එපා ලොකුවට. දැන් අපි ගමු. දැන් මොකද්ද මෙතන ගත්තේ? T කාලයේදී හරස් කඩ හරහා ආරෝපණය. මොකද්ද? T කාලයකදී ආපු ආරෝපණය කියන්නේ Q. ඉතින් අපි ගත්තේ මේ තියෙන්නේ මම ඔයාලට කිව්වා අපි ආයදු මෙතන මෙන්න මෙතන ආපු ආරෝපණය Q කියලා. ආරෝපණය කියන්නේ මෙන්න මේ අපි යන්ත හරස් කඩ හරහා ආපු ඉලෙක්ට්‍රෝන සෙට් එක. ඉලෙක්ට්‍රෝන සෙට් එකක් ඇවිල්ලා ඒ කියන්නේ අපි එක වෙලාවකදී ගත්තා. එක වෙලාවකදී පටන් ගත්තා. ඒ කියන්නේ බලන්න පටන් ගත්තා. අන්න ඒ වෙලාවෙන් වෙලාවකට පස්සේ ඒ කියන්නේ T වෙලාවකට පස්සේ T කියන්නේ නිකන් වෙලාවක්. හිතමු මිනිත්තුවක් කියලා T කියන්නේ මිනිත්තුවක් නම් මිනිත්තුවකට පස්සේ. ඒක කියන්නේ T වෙලාවක්. කියන්නේ නිකන් වෙලාවක් කියන එක ගන්නකො. වෙලාවකට පස්සේ එකතු වෙන සෙට් එක. ඒ එකතු වෙන මුළු ආරෝපණය අපි ගන්නවා Q කියලා. Q කියන්නේ ආරෝපණය හැදෙන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන සෙට් එකක් එකතු වෙලානේ. එතකොට අපිට මේ මුළු Q කියන ආරෝපණය ගන්න පුළුවන් එක ඉලෙක්ට්‍රෝනික ආරෝපණය මුළු ඉලෙක්ට්‍රෝන ගණනින් ගුණ කරලා. එතකොට එනවා මෙන්න මේ මුළු ආරෝපණය. එතකොට අපි ගත්ත T කාලයකදී හරස් කඩා ඒතර අපි T කාලයකදී හරස් කඩා ආරෝපණය අපි ගත්තේ Q කියලා. හරිද? ඊට පස්සේ මම ලිව්වේ හැකි 1s තප්පරයකදී හරස් කඩ හරහා තප්පරයකදී හරස් කඩ හරහා ආරෝපණය කියන්නේ මොකද්ද? Q එක අපි බෙදන්න ඕනේ T එකෙන්. පින්නනේ නේද? Q එක බෙදන්න ඕනේ T එකෙන්. එතකොට එනවා තප්පරයකදී හරස් කඩ හරහා තප්පරයකදී හරස් කඩ හරහා ආරෝපණය කියන පැමිණි ආරෝපණය. දැන් අපි ගමු මෙන්න අර්ථ දැක්වීම තියෙනවා. සන්නායකගේ යම් හරස් කඩ තුල ඒකක කාලයකදී. ඒකක කාලයක් කියන්නේ මොකද්ද? තප්පරයක් කියන එක තමයි තියන්නේ ඒකක කාලයක් කියන්නේ. ඒක කාලයේ ගලා යන ආරෝපණ ප්‍රමාණය හෙවත් ආරෝපණ ගලා යාමේ ශීඝ්‍රතාවය විද්‍යුත් ධාරාවලද හැදින්නේ. අන්න. එතකොට මේ මොකද්ද තප්පරයක් කරා ඒ කියන්නේ දැන් තප්පරයකදී හරස් කඩාවනේ විද්‍යුත් ධාරාව ආරෝපණ ගමන් කිරීමේ ශීඝ්‍රතාවය. ඔය තියෙන්නේ. ආරෝපණ ගමන් ශීඝ්‍රතාවය කියන්නේ විද්‍යුත් ධාරාවම තමයි ශීඝ්‍රතාවය. තව ඉතින් අපිට I කියලා ලිව්වේ I කියන එක අපිට එනවා Q බෙදීම T. මේක ආය ඕන ඉතින් සරගොත් මේ තියෙන මුළු ආරෝපණය මේ තියෙන කාලය. හරස් කඩාරහා අපු ආරෝපණය බෙදනවා කාලේ. අපි ගත්ත ඉස්සල්ලා එකේ වගේ මුළු ආරෝපණය කියන එක ලියන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය ඒ කරා ආපු ඉලෙක්ට්‍රෝන ගණනින් ගුණ කරලා. මේ දෙක තමයි මේක පොඩ්ඩක් දාගන්න. මේකත් අර උඩ ලිව්ව ගත්තනේ. ඉතින් මේ දෙකෙන් තමයි තීර විදිහට තියෙන මේ පාට් එකේ. ඊට පස්සේ ගණන් ටිකක් හදන්න තමයි තියෙන්නේ.
දැන් ඔන්න අපිට ගානක් දීලා තියෙනවා සන්නායකයක් තුලින් 8 මිලි ඇම්පියර් ධාරාවක් 0.02 කාලයක් ගලා ගියට පෘෂ්ඨයක් තුලින් ගලා යන ආරෝපණ ප්‍රමාණය සොයන්න. පෘෂ්ඨයක් කියන්නේ නිකන් හරස් කඩක් තමයි. දැන් අපි ගත්තොත් සන්නායකයක් අපි නිකන් හිතගමුකෝ පළවෙනි ගානනේ. සන්නායකයක් තියෙනවා. ඒ සන්නායකය තුලින් යනවලු 8 මිලි ඇම්පියර්ස් ධාරාවක්. 8 මිලි ඇම්පියර්ස් ධාරාව මේ පැත්තට යනවා අනිත් පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන ධාරාව යන්නේ. ඒක හැබැයි වැඩක් නැහැ මෙතෙන්ට. සන්නායක තුනට මිලන 0.02. දැන් මං කියපු එක තමයි t සමානයි 0 දී t සමානයි 0.02 දී. එතකොට ඔයාලා දන්නවා මෙන්න මේ වගේ q ධාරාවක් මෙන්න මෙතන අපි ගත්ත හරස් කඩහරහා ගිහිල්ලා තියෙන්නේ. මේක තමයි ගලගේ පෘෂ්ඨයක් තුලින් ගලා ගිහිල්ලා තියෙන්නේ. දැන් එතකොට අපිට ගත්ත හැකි i සමානයි q බෙදීම t. අපිට දීලා තියෙනවා i එක i කියන්නේ 8 මිලි ඇම්පියර්ස් හොයන්න කියලා තියෙන්නේ මෙන්න මේ q ආරෝපණය හොයන්න කියලා ආරෝපණ ප්‍රමාණය t කියන්නේ කාලය දීලා දෙනවා 0.02යි. එතකොට අපිට ගත්තයි තප්පර q කියන්නේ 8 මිලි ඇම්පියර්ස් ගුණ කරනවා 0.02යි තප්පර වලින්. එතකොට උන් සුළු කරලා ගත්ත එක 16ක් වෙනවා 8 වත් එක 16යි. මිලි කියන්නේ 10^3යි. එතන 10^2යි 10^5යි. ඇම්පියර්ස් තප්පර එන්නේ ඇම්පියර්ස් තප්පර කියන්නේ කූලෝම්. දැන් මේ ආරෝපණමයින් කූලෝම්නේ. ඒතකොට 16 වැඩි කිරීම 10^5යි කූලෝම්. හරි. මේ ගාන ඔයාලා වීඩියෝ එක පෝස්ට් කරලා හදන්න මං කියන්නේ. පොඩි try එකක් දෙන්නකෝ. try එකක් දීලා බැරි වුණොත් එන්න. හරි. අපි ගාන කරන්න යමු. මේ ගානේ තියෙන්නේ අරය ආරණ වෘත්තාකාර වළල්ලක පරිධිය මත සමාන දුරවලින් කිව්වන ආරෝපණ 4ක් ඇත. පිටෙන්ට නෑන් තියෙන රූපය ගමුකෝ. එතකොට ලේසිනේ ගන්න. මෙන්න මෙහෙම සමාන තැන් වලින් තියෙනවලු ආරෝපණ 4ක්. අපි ගමු කිව් ආරෝපණ කියලා. සමාන ආරෝපණ 4ක්. කිව්වන ආරෝපණ 4ක් ඇත. ඒත් ඔයාලා දන්න මේකේ මුළු ආරෝපණය වෙන්නේ 4යි කිව්. ඒත් එක තියෙන්නේ තැන් තැන් වල. ඇත මෙය භ්‍රමණ සංඛ්‍යාතයේ f වන මෙය භ්‍රමණ සංඛ්‍යාතයේ f වන පරිදි භ්‍රමණය කරන විට ඇතිවන විද්‍යුත් ධාරාව සොයන්න. හරි. දැන් මේ භ්‍රමණය වෙනවා කියන්නේ මොකද්ද? හරි අන්ත්‍ර විද්‍යාව ඉගෙන ගන්නදී භ්‍රමණය වෙනවා කියන්නේ තමා වටා කරගෙනවා කියන්නේ. මේක මෙහෙම කරගෙනවා. ගන්න එපා. කියන්නේ මොකද්ද? ඔඩොස්සේ කට්ට යන චරිතය අන්නේ විදියට කරගෙනවා. තමා වටේ. මෙන්න මේ ලක්ෂයක් තියෙනවා. අන්නේ ලක්ෂය වටේ මෙහෙම කරගෙනවා. එහෙම කරගෙද්දි Q ආරෝපණය මෙතන ඉඳන් මෙහාට යනවා. මේ ආරෝපණය මෙහාට යනවා. මේ ආරෝපණය මෙහාට යනවා. මේ ආරෝපණය මෙහාට යනවා. අන්න එහෙම කාලයත් එක්ක එහෙම වෙනවා. හරි. දැන් අපි ගත්තොත් මේ භ්‍රමණ සංඛ්‍යාතයේ f වන පරිදි භ්‍රමණය කරන විට ඇතිවන ඒක භ්‍රමණය කරන්නේ භ්‍රමණ සංඛ්‍යාතය. ඔයාලා දන්නව නේද සංඛ්‍යාතය කියන්නේ එකයට ආවර්ත කාලය කියලා. කාලය කියන්නේ f සමානයි 1ට t. එතකොට මේකේ ආවර්තයක් කියන්නේ මොකද්ද? මෙන්න මේ වෘත්තය මෙන්න මෙතන ඉඳන් වෘත්තය මෙන්න මෙතන ඉඳන් කැරකිලා මෙන්න Q එක ආයේ මෙන්න මෙතෙන්ට එන්න ගත වෙන කාලය. දැන් අපි ගත්තොත් දැන් ඔයාලා අපි දන්න සූත්‍රය මොකද්ද? ධාරාව සමානයි ආරෝපණ කියන්නේ ගියපු ආරෝපණ ප්‍රමාණය කාලයෙන් බෙදලා. දැන් අපි ගත්තොත් දැන් අපිට මෙතන ගත්ත හැකි මෙතන අපි දන්නවා t කියන එක අපි දන්නවා. මොකද t කියන එක අපිට හොයාගන්න පුළුවන්. t කියන එක අනිත් පැත්තට 1ට f කියලා. ආවර්ත කාලය කියන එක අපි දන්නවා. දැන් අපි මේ සූත්‍රයට ආවර්ත කාලය දැම්මොත් t දන්නවා. අර හොයන්න කියලා මේ විද්‍යුත් ධාරාවනේ q තමයි හොයන්න ඕනේ. q එක අපි දන්නේ නැහැ. මෙතන q dash කියලා අපි දැන්ට දාගමුකෝ. q dash මොකද මේ q තියෙන හින්දා i ධාරාව. දැන් එතකොට අපි මේකට t එක දැම්මා කියන්නේ මේ ආවර්තයක්. එතකොට මේක ආවර්තයක් කරකෙද්දි ඔයා හිතන්නකො මෙන්න මෙතන අපි ගත්ත කියලා පොයින්ට් එක. ඒ පොයින්ට් එක කරා මෙන්න මේ Q එක යන්න ඕනේ. මේ Q එකත් ඒක කරා යන්න ඕනේ. මේ Q එකත් ඒක කරා යන්න ඕනේ. මෙන්න මේ Q එකත් ඒක කරා යන්න ඕනේ. එතකොට දැන් ඔයාලට මතක නම් ඉස්සෙල්ලා මම කියපු විදිහට ඒක හරස් කඩක් හරහා යන
මුළු ආරෝපණ ප්‍රමාණය කාලයෙන් බෙදුවහම වෙනවා ගියපු ධාරාව. එතකොට මෙතන මොකක්ද යන්නේ? Q 2යි Q 3යි Q 4යි Q. එතකොට යනවා 4යි Q මුළු ධාරාව. ඒක බෙදන්න ඕනේ T. T කියන්නේ මොකද්ද? 1ට F. මොකද ආවර්තයකදී මේ 4යි Q කියන එක ගියේ. එතකොට ඒක එනවා ධාරාව. අපි ධාරාව ගත්තා. වලි ධාරාව කියන එක ලිව්වේ හැකි I සමානයි 4යි QF. මොකද F එක උඩට එනවනේ. අන්න උත්තරේ. දැන් ඔයා හිතන්නකෝ ඔයා වැරදිලාවත් මේකම ගත්තා කියලා ආවර්ත දෙකකට යන්නේ මෙන්න මෙතන දිවිච්ච Q එක මෙතන දිවිච්ච Q එක මේ ගියා මෙතෙන්ට එනවා ආයේ තව වටයක් විදිහට මේ කියලා මෙතෙන්ට එනවා Q එක. හරි. එතකොට මෙන්න මේ පොයින්ට් එක අපි ගන්න මෙන්න මේ පොයින්ට් එකනේ. මේ Q කියන එක මේ පොයින්ට් එක දෙපාරක් පහු කරනවා. මේ Q කියන එක දෙපාරක් පහු කරනවා. මේ Q කියන එක දෙපාරක් පහු කරනවා. මෙන්න මේ Q කියන එක දෙපාරක් පහු කරනවා. එතකොට එන්නේ දැන් උඩගත් විදියට 8යි Q ධාරාවක්. 8යි Q ආරෝපණයක් යනවා. මොකද්ද? 2යි T. ඒ එන්නේත් ඔය උත්තරේම තමයි. දැන් අපි ගත්තොත් T කියන්නේ cat F නේ. 8යි Q බෙදීම හරි. ඔයාලා දෙන්න බෝ try එකක් මේකත් හදන්න. වීඩියෝ එක පෝස්ට් කරලා මම හදන්න ගන්නම්. සන්නායකයක යම් හරස්කඩ තුලින් සන්නායක කියන්නේ මේ අය ගන්න යම් හරස්කඩ තුලින් මිනිත්තු 2ක කාලයකදී ඉලෙක්ට්‍රෝන මවුල් 2ක ප්‍රමාණයක් ගලයි. මෙහිදී ඇති වූ විද්‍යුත් ධාරාව සොයන්න. මිනිත්තු 2 අපි 2 මිනිත්ස් කියන එක අපි කෙලින්ම මුලින්ම හරගමු තප්පර වලට. මොකද තප්පර වලින් වැඩි එකේම ගහන්නේ. ඒකට කියන්නේ 120යි තප්පර. තියෙනවා මවුල දෙකක්. ඉලෙක්ට්‍රෝන ඒ ඉලෙක්ට්‍රෝන ගණන නේද මවුල දෙයක් කියන්නේ. ඉලෙක්ට්‍රෝන ගණන 2යි මවුල්. 2යි මවුල් කියන්නේ 2 වැඩි කිරීම එක මවුලයක් කියන්නේ 6.02 වැඩි කිරීම 1023යි. හරි. ඒ කියන ඇති වූ විද්‍යුත් ධාරාව. විද්‍යුත් ධාරාව කියන්නේ ආරෝපණ ප්‍රමාණය කාලයෙන් බෙදලා. එතකොට මේකේ තියලා තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. ඒතර අපි දන්නවා එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ගුණ කරොත් ඉලෙක්ට්‍රෝන ගණනෙන් ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ Q එකම තමයි. මුළු ආරෝපණය තමයි. කියන්නේ ඊට පස්සේ ඒක බෙදන්න පුළුවන් කාලේ. දැන් අපි දන්නවා E එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය දීලා තියෙනවා 1.6 වැඩි කිරීම 10⁻19 කූලෝම්. ඒක ගුණ කරන්න ඕනේ n කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්න. ඉලෙක්ට්‍රෝන ගන්න කියන්නේ 2 වැඩි කිරීම 6.02 1023 වෙනි බලය. ඊට පස්සේ කාලය අපිට දීලා තිබ්බා මිනිත්තු 2. ඒ කියන්නේ 120යි තප්පර. දැන් උසුළු කරපුවාම උත්තරේ එනවා අපිට. උත්තරේ 1.6යි වැඩි කිරීම 10 3 ඇම්පියර්ස් අන්නේ ආසන්න උත්තරයක් තමයි එන්නේ. හතර බලන්න.